Hello everyone, welcome back to my YouTube channel. ඔන්න ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් අරන් එනවා. අද අප්පවල හැමෝම එකතු වෙලා යන පොඩි day out එකකට යන ෆිල්ම් එකක් බලන්න. බලමු මොකද වෙන්නේ කියලා. එයි අපේ අක්කා මල්ල ගන්න හරි මම මාරු වැඩකට කරන්න. හැමදාම වැඩ. ඉතින් හම්බුනේ වල දවසක හැමෝම එකකට කහුව කරගෙන අපි ඉතින් මේ යනවා. අයියා අපිත් එක්ක යනවා ඉස්සරහින් ඉන්නේ ඒ පොර තමයි. අපි බලන්න යද්දී ධර්ම යුද්ධය. ධර්ම යුද්ධය එකත් අපි බලුවේ ෆිල්ම් හෝල් එකට ගිහින්මයි. දෙකත් ඉතින් අපි බලන්න ආවා. ගොඩක් ලස්සනයි කියලා කියන හින්දා අපි බලමු ඒක ඇත්තටම ලස්සනයිද නැද්ද කියලා. අපි ආවේ ගම්බහ රීගල් එකට. මේක තියෙන්නේ කාගල් ස්ක්වා කියන එකේ. එතනම KFC එක උඩ තියෙන්නේ. හොයාගන්න ලේසි. අපි එතන තමයි ෆිල්ම් බලන්න සාමාන්‍යයෙන් යන්නේ. අපේ ළඟ තැන ඒක නිසා. මේ අපේ නංගි. අපි පැය භාගයක් විතර කලින් ගියපු හින්දා එතන චුට්ටක් ඉන්න උනා. ඉතින් අපි මෙතන ඉන්නවා. එතන ගිහින් ටිකට් ගන්න ටිකට් තිබ්බේ නෑ. අපි ඒ හින්දා කලින් ටිකට් දාලා තමයි ගියේ. එතනටම ගොඩක් කට්ටිය හරවලා ඇව්වා හවුස් ෆුල් කියලා. අපි ඉතින් මේ ඇතුළට යනවා ෆිල්ම් එක බලන්න. අපේ කට්ටිය ෆිල්ම් එක පටන් ගන්න කාලේ ගත්තු කැමරා ටික ඔක්කොම ඉවර කරා. ඊට පස්සේ ෆිල්ම් එක පටන් ගත්තට පස්සේ කාන්වල මේ නම්පේ අම්මා හිතගෙන මම ෆොටෝ එකක් ගහනවා කියලා. ඔය මං කිව්වේ ෆිල්ම් එක ඇත්තටම ලස්සනයි. ඊන ඔක්කොම පොත් පළවෙනි ඊට වඩා පළවෙනි ෂූට් එක හොඳයි මේකට වඩා. හැබැයි මාර ලස්සනයි. මම මේකේ ආසමුනේ මේ සින්දුවටයි අන්තිමට ගියපු සින්දුවට. ඒ දෙක මාරම ලස්සනයි. අර කාරණේ මම දන්න රජ කෙනෙක් ඊයේ මට ඊටෙන් ඇවිත් කිව්වා මචං විමල් ගිහින් පොලිසිය වලක් කාරපන් කියලා. එහෙනම් ඉතින් නිදානියක් වෙන්නේ නැති නේද සර්? ඔව් වෙන්නේ නැති. එහෙම වුණොත් භාගයක් බලලා දෙන්න. මේ කොටෝ මොනවද කරගන්නද කියමු දෙයක් කරපන්. මේ වැදගත් ආරක් දරු ස්නේහ ගොඩක් වීඩියෝස් වල ගියා තාත්තා කෙනෙක්ගේ ආදරේ මෙතන දැනෙනවා කියලා. ඒක ඇත්ත. තාත්තා කෙනෙක් ඉතින් තමගේ ළම වෙන ඕන දෙයක් කරන්න පුළුවන් ගෙන අපේ ඔප්පු වෙනවා. ඒක හොඳ දෙයක්. බඳින්න තුරා හමු නොවිතියේ ජීවිතේ සුන්දරයි සිතා. අන්න තමයි ෆිල්ම් එක ඉවර වුණේ. ෆිල්ම් හරිම ලස්සනයි. අපි දැන් ෆිල්ම් එක බලලා වෙලා එළියට ආවා. එතරම් තිබ්බා මෙන්න සෙල්ලම් කරන්න පුළුවන් මේක මට මම මතක නෑ. අපි දෙපාරක් තුන් පාරක් සෙල්ලම් කරලා බැලුවා. ඒක ලකී එක බින්දු සී. ඉතින් අපි ඒක ඉවරලා එතනින් හැම කාලා කට්ටියත් එක්කම එදරේන පටත් යනවා. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. බයි බයි.